අපි අද කතා කරන්නේ දකුණු පළාතට අදාළ 10 ශ්‍රේණියේ දෙවෙනි වාර ප්‍රශ්න පත්‍රය. හරිද? මේකේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. මේක ඕගොල්ලොන්ට වෙලාව දෙන්න විදිහක් නැහැ. මම මේක YouTube එකට රෙකෝඩ් කරන්නේ. ඒ නිසා මේ ඕගොල්ලොන්ට මේක ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන නම් ඕගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා විනාඩියක් විතර තියලා ඕගොල්ලෝ උත්තරය ලියලා උත්තරය හදන එක හරියට බලන්න. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි මම හිතනවා මේක පේනවා ඇති කියලා. හරි. එතකොට අපිට පේනවා මේ තියෙන දකුණු පළාත් පේපර් එක දෙවන වාර පරීක්ෂණය දෙවන වාර පරීක්ෂණයට අදාළව දෙවන වාර පරීක්ෂණයට අදාළව 2025 පේපර් එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේකේ මිනිසුන් 6 දෙනෙකුට දින 7කදී නිම කළ හැකි 6 දෙනෙකුට දින 7කදී නිම කළ හැකි වැඩ දින 3කදී නිම කිරීමට යෙදිය යුතු මිනිසුන් ගණන සොයන්න කියලා තියෙනවා. මේ තියෙන වැඩෙහි ප්‍රමාණය කියන සංකල්පය තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. වැඩෙහි ප්‍රමාණය ඒ කියන්නේ මිනිසුන් ගාන වැඩි කිරීම දින ගණන. හරි. මිනිසුන් ගාන වැඩි කිරීම දින ගණන. එතකොට මිනිසුන් ගාන දින ගණනෙන් වැඩි කරාම අපිට වැඩක ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට මට මෙතන කියන්නේ මිනිසුන් 6 දෙනෙකු දින 7කදී නිම කළ හැකි වැඩක්. එතකොට ගන්න පුළුවන් වැඩෙහි ප්‍රමාණය සමානයි මිනිසුන් 6 දෙනෙකුට දින 7කදී වැඩ කරන්න පුළුවන් සම්පූර්ණ වැඩ ගන්න 42යි. ඒ කියන්නේ මේ 42යි කියලා එන්නේ එක්කෙනෙකුට එක මනුස්සයෙක් මේ වැඩේ කරනවා නම් දින කොච්චරක් යනවද කියන එක. එතකොට දින 42ක් යනවා. එතකොට මෙන්න මේ අපෙන් අහන්නේ දින 3කදී නියම කරන්න. එතකොට 42 කියන එක මිනිසුන් ගාන වැඩි කිරීම දින ගාන. එහෙනම් මිනිසු ගාන දන්නේ දින ගාන 3යි මේක 42යි. මේක 3ෙන් බෙදන්න. 3ෙන් බෙදන්න. මේකට මේක කැපෙනවා. එහෙනම් මේක 4යි. උත්තරේ එනවා මෙතනින් 3ව 1යි 4ට 3ව 1යි ඊට පස්සේ අපිට එනවා 12යි 12ට 4යි 14යි කියලා. එහෙනම් මිනිසුන් ගාන එහෙම නැත්නම් අපි කියමු x සමානයි 14යි කියලා උත්තරේ ගන්න පුළුවන්. මේක මෙහෙම නැතුව මම මේක පැහැදිලි කිරීමක් කරේ. මෙහෙම නැතුව එකපාර උත්තරේ අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මිනිසුන් ගාන 6යි දින 7යි බෙදන්න 3ෙන් මෙතනින් එනවා 1යි මෙතනින් එනවා 2යි කියලා. එහෙනම් කෙලින්ම දෙවරක් 7 14යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. මේ සරල ක්‍රමවේද දෙකෙන් ඕන එක පාවිච්චි කරපුවා මම මේක පැහැදිලි කිරීමක් කරන හින්දා තමයි මේක මේ විදිහට මිනිස් දින කියන කතාව කිව්වේ. හරි. මෙතන හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. හිස්තැන් බලන්න. මේක අපි දන්නවා අපිට මේක සුළු කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. අපිට මේක දීර්ඝ ක්‍රමයකින් සුළු කරොත් මේ තියෙන්නේ මෙන්න මේක කියලා කියන්නේ 2x ධන 3 2x ධන 3. ඕක අපිට සුළු කළා 2x වාරයක් 2x ධන 3 ධන 3 වාරයක් 2x ධන 3 කියන සංකල්පයේ හරහා අපිට උත්තරය ගන්න පුළුවන් 4x වර්ගය ධන 6x ධන 6x ධන 9. එතකොට මේක අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන් කොහොමද? මේක තවදුරටත් සුළු කරගත්තොත් මට ගන්න පුළුවන් මම මේ පැත්තෙන් ලියන්න. 4යි x වර්ගය ධන 12යි x ධන 9 කියන ආකාරයට මට සුළු කරලා ගන්න පුළුවන්. දීපද ප්‍රකාශනයක වර්ගායත කියන්නේ මෙන්න මේක අපිට මේ විදිහට සුළු කරලා උත්තරය අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක සරලව ගන්න ඕන නම් අපිට මෙතන ලියන්න පුළුවන්. මෙන්න මේකේ මුල එකේ වර්ගය i අග එකේ වර්ගය මැදට පද දෙකේ ගුණිතයේ දෙගුණය. අපිට මැද පදේ ගන්න පුළුවන්. මේ දෙකේ ගුණිතය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. හරි. මැද පදේ ගන්න එහෙම. එහෙනම් මම සරලව මේක ලිව්වොත් මට ලියන්න පුළුවන්. මුලට මුල එකේ වර්ගය නම් 2x වල සම්පූර්ණ වර්ගය. අගට අග එකේ වර්ගය නම් 3 වර්ගය. පද දෙකේ ගුණිතය කියන්නේ මට ගන්න පුළුවන් දෙවරක් 3 6යි x ගුණිතයේ දෙගුණය. එහෙනම් මේක සුළු කරොත් මට මෙතනින් ගන්න පුළුවන් 4යි x වර්ගය මෙතනින් එනවා ධන
12x ධන 9 කියලා. හරි. ඔන්න ඔය ක්‍රම විදි දෙකටම අපිට මේක සුළු කරලා ගන්න පුළුවන්. පහසු ක්‍රම වේදයකින් අපිට උත්තරය ගන්න පුළුවන්. හරි. මෙතනදී මේගොල්ලෝ අපිට ලියන්න පුළුවන් මෙතන 4x වර්ගය ධන 12x ධන 9 කියලා. හරි. එතකොට මේකේ අපිට අහනවා x වල අගය කීයද කියලා. එතන x වල අගය ලේසියෙන් හොයා ගන්න පුළුවන්. මේ තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය මෙන්න මේ කෝණ තුන අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය අංශක 180ක් වෙනවා. ඒ නිසා මට ලියත හැකි 2x ධන 105 සමානයි අංශක 180යි කියලා. එතකොට මේක සුළු කරගත්තොත් මෙතනින් එනවා 3x ධන මෙතනින් 3x මම ළඟින් ගන්න 3x සමානයි 180 ඍණ 105. මෙතනින් එනවා 5ක් දැම්මහම 110යි 110යි 70යි 3x මේ පැත්තත් 3ෙන් බෙදන්න 3ෙන් බෙදන්න 3ට 3 සුළු වෙනවා x සමානයි අංශක 25යි කියලා එන x වලගේ අංශක 25යි කියලා ගන්න පුළුවන්. මේක මම පාවිච්චි කරපු ක්‍රමය තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි අයික්‍ය අංශක 180ක් වේ. හරි. අංශක 180ක් වේ කියන ප්‍රමේය තමයි මම භාවිතා කරේ. හරි. ඊළඟට මෙතන කියනවා මිනිත්තුවට ලීටර් 120ක ශීඝ්‍රතාවකින් ජලය සපයන නලයකට ටැංකියෙන් හරියටක් පිරවීමට මිනිත්තු 5ක් ගත වේ. ටැංකියේ ධාරිතාව හොයන්න කියලා කියනවා. එහෙනම් අපි මේක ලියාගමු. පැහැදිලිව ලියාගමු. මිනිත්තු 1කට ලීටර් 120ක් ශීඝ්‍රතාවයෙන් පුරවන ජලය සපයන නලයකට ටැංකියෙන් හරියටක් පිරවීමට මිනිත්තු 5ක් ගත වේ. ටැංකියේ ධාරිතාව සොයන්න කියනවා. එහෙනම් මේක අපි සරලවම ගමු. මේක අපි ගමු මෙතනට. එතකොට එහෙනම් මිනිත්තු 5යි. එහෙනම් මේක 5ෙන් ගුණ කරන්න. මිනිත්තුවකට ලීටර් 5යිනේ. මිනිත්තුවකට ලීටර් 5යි සම්පූර්ණයෙන් අඩක් පිරවීමට 5යි. එහෙනම් ලීටර් මිනිත්තු 5කදී පිරෙන්නේ අඩක් හින්දා අපි මිනිත්තු 5කදී පිරෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට 120 ගුණ කරාම මට 600 ලීටර් ගෙලෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ අපෙන් 600 නෙමෙයි අහන්නේ සම්පූර්ණ එක. ඒ කියන්නේ හරි අඩක් 600යි නම් එහෙනම් දෙගුණයක් අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් දෙගුණයක් හොයාගන්න මම මේ 600යි ලීටර් මෙතනින් නැතුව මම වෙනම ගුණ කරන්න. 600යි ලීටර් කියන එක මම දෙකෙන් ගුණ කරනවා. සම්පූර්ණ වෙනවා ලීටර් 1200යි කියන්නේ. අපිට මෙහෙම නැත්තම් මිනිත්තු 5කදී අඩක් නම් පිරෙන්නේ අපිට කෙලින්ම 10න් ගුණ කරා නම් මේ උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ එක මිනිත්තුවකදී පිරෙන ලීටර් 120යි නම් හරි අඩක් පිරෙන්න. හරි අඩක් පිරවීමට මිනිත්තු 5ක් යනවා නම් සම්පූර්ණ පිරෙන්නේ කියන්නේ මිනිත්තු 10යි යන්නේ. එහෙනම් මේ පැත්ත 10න් ගුණ කරා නම් සහ මේ පැත්ත 10න් ගුණ කරා නම් මට මිනිත්තු 10කදී 1200යි ලීටර් කියලා ගන්න පුළුවන්. හරි. කොහොම ගත්තත් උත්තරේ නිවැරදි. හරි. ඔයගොල්ලෝ ක්‍රමවේද දෙකටම ගන්න පුළුවන්. හරි. x අගය සොයන්න කියනවා. අපිට මෙතනදී කතා කරන්න පුළුවන් x වල අගය ගන්න. මෙතන x අංශක කීයද කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. මෙතන 90යි. මෙතන මට පේනවා සමාන්තර පාද දෙකක් තියෙනවා. සමාන්තර පාද දෙකක් තියෙනවා කියන්නේ මෙතන අංශක 40යි කියන්නේ මෙන්න මෙතනත් අංශක 40ක් වෙනවා. ඒකාන්තර කෝණ වලින් ඉසෙඩ් අකුරේදී අපි සමාන්තර රේඛා දෙකක් ඡේදනය වුණොත් අපි දන්නවා ඉසෙඩ් අකුර හැදෙනවා. ඉසෙඩ් අකුර හැදුනහම අපිට මේක සමානයි කියලා ඒකාන්තර කෝණ සමානයි කියලා ගන්න පුළුවන්. එතකොට මේක 40යි කියන්නේ මෙතන අංශක 90යි. එහෙනම් මේක 90යි කියන්නේ මේ දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ මෙන්න මේ සංකල්පය පැහැදිලිව ගන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ මේක x නම් මේ කෝණය y නම් මේක z නම් මම ලියද හැකි z සමානයි x ධන y කියන එක. හරි. මේක තමයි ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සමකෝණ දෙකේ එකතුවට සමානයි. හරි. එතකොට මෙන්න මෙතනින් මට ගත හැකි x සමානයි
කිසිම ගැටලුවක් නැතුව x සමානයි අංශක 40 ධන අංශක 90 x සමානයි 130යි කිය. ඒක ක්‍රමවේදයක්. තව ක්‍රමවේදයකට ගත්තොත් මෙතන අංශක 40යි මෙතන අංශක 90යි කියන්නේ ඒ දෙක 130යි. එහෙනම් මෙන්න මේ කෝණය මට ගන්න පුළුවන් 180න් අඩු කරන්න මෙතන 130 මෙන්න මේ දෙක අඩු කරා නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයේ වල එකතු අංශ 180ක් කියන සංකල්පයෙන් අඩු කරොත් මෙතන කෝණය අංශක 50ක් කියලා එනවා. එතකොට මේක 50ක් වෙනවා නම් මේක අංශක 50ක් වෙනවා නම් මේක අංශක 50ක් වෙනවා නම් මෙතන සම්පූර්ණ තියෙන සරල රේඛාව මත පිටිපද්ද කෝණ වල එකතු. එහෙනම් ඒකත් 180යි. එහෙනම් 180න් නැවත අංශක 50ක් අඩු කරොත් මේ කෝණය ආයි 130යි කියලා ගන්න පුළුවන්. ඔය කියන ක්‍රමවේද දෙකෙන්ම අපිට මේ ගාන හදන්න පුළුවන්. හරි. හරි. අපි යන් ඊළඟ කොටසට අපිට ඇවිල්ලා තියෙනවා VJ භාග ගාන. බොහොම සරල ගානක්. මෙතනදී මට කරන්න තියෙන්නේ පොදු හරය දිහා බලන එක. පොදු හරය දිහා බැලුවාම අපි දන්නවා භාගයක් එකතු කරන්න නම් අඩු කරන්න නම් අනිවාර්යෙන් හරය සමාන විය යුතුයි. හරය සමාන වෙන්න ඕනේ. හරය සමාන කරගන්න නම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනේද? මෙතන මට දෙකෙන් ගුණ කරගන්න වෙනවා. එතකොට පොදු හරය එනවා 2x කියලා. එතකොට මෙතන දෙවරක් එක 2යි ධන 1 සමානයි 4න් 1යි. ඒ නිසා මම මේක මෙහෙම තියාගන්න. ඊට පස්සේ මට මේ පැත්තෙන් එනවා මොකද්ද? 2x උඩින් එනවා 3යි සමානයි 4න් 1යි කියලා. එහෙනම් මෙතන මට හරස් ගුණිතය යොදන්න පුළුවන්. හරි. මට මෙතන හරස් ගුණිතය යොදන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ පැත්තට දාන්න, මේක මේ පැත්තට දාන්න. 3 ගුණ කිරීම 4 සමානයි 2යි x ගුණ කිරීම 1. හරස් ගුණිතය දානකොට මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙන්න මේ වගේ වෙන වෙනම එකතු කිරීම අඩු කිරීම තියෙන අවස්ථාවලට මට මේක පාවිච්චි කරන්න බෑ. හරස් ගුණිතය දාන්න බෑ. අනිවාර්යෙන් මෙන්න මේ විදිහට තනි පදයක් විදිහට තියෙන්න ඕනේ. එහෙනම් මෙතනින් එනවා 12 සමානයි 2x බෙදන්න දෙකෙන් බෙදන්න. දෙකේ දෙක කැපෙනවා මේ පැත්ත සුළු වුණාම x සමානයි 6 කියලා එනවා. හරි. බොහොම සරල ගාන. හරි. ඊළඟට මම මේ කියන කාරණා යම් කිසි මට්ටමකින් වේගය වැඩි නම් ඕගොල්ලන්ට පුළුවන් මේක දෙතුන් වතාවක් අහන්න. මොකද මම මේක රෙකෝඩ් කරන නිසා. right 6 216 සමානයි 3 නම් 216 6හි බලයක් ලෙස ලියන්න. 216 6හි බලයක් ලෙස ලියන්නලු. එහෙනම් මට මේක ලියන්න පුළුවන් මේ තියෙන සරල සංකල්පයක් 6 3 සමානයි 216යි. හරි 6 3 සමානයි 216. මේක බොහොම සරල දෙයක් 6 බලයක් විදිහට ලියන එක. මොකද අපි දන්නවා ඕනම එකක්. කියන්නේ 2 5 සමානයි 32 කියලා තිබ්බොත් මට මේක ලඝු වලින් ලියන්න පුළුවන් log 2 පාදයට log 2 පාදයට 32 සමානයි 5 කියලා. ඒ කියන්නේ මෙන්න මේක පාදය මේ පාදය මේ තියෙන බලය. හරිද? මෙන්න මේ බලය අපිට මෙන්න මේ විදිහට තනි කරගන්න පුළුවන්. උත්ත කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔක තමයි වෙන්නේ. ඕකේ අනිත් පැත්ත තමයි මෙතන අහලා තියෙන්නේ. හරි. ඊළඟට වෙන් රූප සටහනේ A ඡේදනය B ඩෑෂ් ප්‍රතිසංතුරු කරන්න. හරි මේකට අපිට බොහොම ලේසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ලියාගත්තොත් A ඡේදනය B ඩෑෂ් කියලා මම මේ ප්‍රදේශයක නම් කරනවා 1 2 3 කියලා. එහෙනම් A කියන රවුමට අදාළව තියෙන කොටස් මොනවද? 2 සහ 3 කියන කොටස් A කියන රවුමට අදාළයි. මොකද 2 A රවුම ඇතුලේ තමයි 2යි 3යි දෙකම තියෙන්නේ. B කියන කොටසට අදාළ මොනවද කොටස? B කියන කොටසට අදාළ මෙන්න මේ 3 කියන කොටස. එහෙනම් 3 හැර කියලා තමයි අපිට නම් කරලා තියෙන්නේ. එහෙනම් මට 2 3 ඡේදනය 3 හැර මෙතන තියෙන්නේ 3 හැර මේ අනේකත්වය කියන නැත්නම් අනුපූරකය කියන එකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ හැර කියන එක. හැර කිව්වහම 1යි 2යි ප්‍රදේශ දෙක තමයි එන්නේ. 2යි 3යි හැර. එතකොට මේ තියෙන ඡේදනය එහෙම නැත්නම් පොදු අවයව තියෙන මොන ප්‍රදේශයේද? 2 කියන ප්‍රදේශෙක. මේ දෙකටම පොදු 2. ඒ නිසා 2 ගත්තා. එහෙනම් අපිට මේකට අදාළ ප්‍රදේශය පාඩ කරන්න කිව්වොත් මට මෙන්න මේ විදිහට මෙන්න මේ 2 කියන ප්‍රදේශය පාඩ කරන්න පුළුවන්. බොහොම ලේසි ක්‍රමවේදයක්. හරි. මේ ක්‍රමවේදයට පැටලෙන්නේ නැහැ. අරක වහන්න මේක වහන්න හැම මොකුත් නැහැ. බොහොම සරල කාරණාවක්. හරි. එතකොට 2 5 x 4 2 5 x 4 8 යන සංඛ්‍යා සමූහයේ මධ්‍යන්නේ 5 නම් x හි අගය සොයන්න කියලා තියෙනවා. මධ්‍යන්නේ 5 නම් x හි අගය සොයන්න කියලා තියෙනවා. හරි. අප මධ්‍යන්නේ කියන්නේ මධ්‍යන්නේ අපි ගන්නේ කොහොමද? මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන්. මධ්‍යන්නේ සමානයි මේ තියලා තියෙන සංඛ්‍යා සමූහයේ එකතුව. එතකොට 2 ධන 5 ධන x ධන
4 ධන 8 ඒක බෙදෙනවා සංඛ්‍යා ගානේ. එතකොට සංඛ්‍යා ගාන කීයද මෙතන? 5යි. 1යි 2යි 3යි 4යි 5යි. සංඛ්‍යා 5යි. එහෙනම් අපිට මධ්‍යන්නේ කියනවා 25යි කියලා. එතකොට මේ ටික එකතු කරාම 2යි 5යි 7යි 7යි 4යි 11යි 11යි 8යි 19 19 ධන 6 19 ධන x බෙදීම 5යි. එහෙනම් මට මේකේ උත්තරේ මෙතන 25යි නෙමෙයි මධ්‍යන්නේ 5යි කියලා අපිට කියන්නේ. මධ්‍යන්නේ 5යි කියලා. එහෙනම් මට මෙන්න මේ 5 හරස් ගුණිතයෙන් මේ පැත්තට යවන්න පුළුවන්. හරිද? මේ විදිහට මේක මෙහෙට ගුණ කරන්න පුළුවන්. එතකොට 5 ගුණ කිරීම 5 සමානයි 19 ධන x කියලා එනවා. එහෙනම් මට මෙතනින් එනවා 25යි 19 ධන x 19 වන්න මේ පැත්තට 25 ඍණ 19 සමානයි x. එහෙනම් මට x සුළු කරලා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව x සමානයි 6 කියලා. හරි. මොනක තමයි සරල කාරණාව. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. 4යි a වර්ගය b 2යි bc යන පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න කියනවා. හරි. අපි හොයමු. අපි ලියාගමු 4යි a වර්ගය b 2යි b වර්ගය c. එහෙනම් මේකේ අපි දෙකේ වර්ගය a වර්ගය b කියලා ගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් ඉලක්කමක් තිබ්බොත් ඒක ප්‍රථමක සංඛ්‍යාවල ගුණිත විදිහට ලියා ගන්න එක අනිවාර්ය සාධකයක්. හරි. මේ කුඩා පොදු ගුණාකාරයේදී. හරි. ඊට පස්සේ 2 වැඩි කිරීම b ඝනය c කියන අවස්ථාව. එහෙනම් දෙකේ වැඩිම බලය දෙකේ වර්ගය, a වල වැඩිම එක a වර්ගය, b වල වැඩිම එක b ඝනය සහ c තියෙනවා. එහෙනම් මට මේකේ කූපෝගු කියන්න පුළුවන් 4යි a වර්ගය b ඝනය c කියලා මට කියන්න පුළුවන්. බොහොම සරල සිද්ධියක්. හරි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රූපයේ දැක්කන AB හා CD සරල රේඛා Oහිදී ඡේදනය වේ. හරි අපිට පේනවා AB සහ CD රේඛා Oහිදී ඡේදනය වේ. AO සමානයි OB නම්. හරි ඒකත් අපිට නම් කරලා දීලා තියෙනවා මෙතන. සමානයි නම් AOC කෝණය AOC ත්‍රිකෝණය සහ BOD ත්‍රිකෝණය පාකෝප අවස්ථාව යටතේ අංග සම කිරීමට සමාන විය යුතු ඉතිරි පාද යුගලය නම් කරන්න. හරි මෙයා කියන්නේ පාකෝප කියවම අපිට දන්නවා පාකෝප ඒ කියන්නේ පාද දෙකකුයි කෝණකුයි සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් AOC නේ. AOC BOD. එහෙනම් මට කියන්න පුළුවන් පාද දෙකක් සහ කෝණයක්. එහෙනම් මෙන්න මේක තමයි මේකේ සමාන වෙන කෝණ. හරි. මට AC සමානයි. හරි. AC සමානයි OB. ඒක හරි. එහෙනම් මට AOC සමානයි මේක දත්තයක් විදිහට දීලා තියෙනවා. මේ පාදි සමානයි කියන එක. AOC සමානයි BOD. මේක අපිට ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ කියලා. හරි. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි පාකෝපා කියන්නේ පාද කෝණ පාද. මෙන්න මේකෙදි අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. මේක යටතේ අංග සම වීමට නම් පාද කෝණ පාදවලදී කෝණය තියෙන්න ඕනේ සමාන වෙන පාද දෙක මැද්දේ. හරිද? එහෙනම් අපිට මෙන්න පාදයක් හරි මෙන්න පාදයක් හරි. එහෙනම් අනිවාර්යෙන් මේකේ සමාන වෙන්න ඕන අනිත් පාදේ තමයි මෙන්න මේක. එහෙනම් මේකේ සමාන වෙන්න ඕනේ මෙන්න මේක. මොකද ඒකට හේතුව තමයි පාකෝපා මේක සමාන වුණා කියලා මේ කෝණය මැද්දට එන්නේ නැහැ. මේ සමාන වෙන කෝණය මැද්දට එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේකේ සමාන වේතු පාදේ තමයි CO සමාන වෙන්න ඕනේ OD-ට. හරි මෙන්න මේ පාදේ තමයි මේකේ සමාන වෙන්න ඕනේ. හරි. CO සමාන වෙන්න ඕනේ OD-ට. හරි. ඔනෝක තමයි සරල කාරණාව. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 100ට 4ක මාසික සුළු පොලියට රුපියල් 220,000ක් ණයටගත් සමන්ට මාසයක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල හොයන්නලු. හරි. මෙයා කියන්නේ 100ට 4ක මාසික සුළු පොලියක් යටතේ 100ට 4ක මාසික සුළු පොලියක් යටතේ රුපියල් 20,000ක්. එහෙනම් මෙයා 20,000ක් ණයට ගන්නවා. කීයට 100ට 4ක ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුදල. එහෙනම් 100ට 4යි පොලිය. එහෙනම් මේකට මේක කැපෙනවා. එහෙනම් අපිට එනවා 0.08යි කියලා. රුපියල් 800ක් එනවා මාසෙකට පොලිය. එහෙනම් මාසෙකට පොලිය මේ ආවේ. එහෙනම් ණයෙන් නිදහස් වෙන්න ණයෙන් නිදහස් වීමට එයා ගත්ත 20000ට තව 800ක් දෙන්න ඕනේ. එතකොට ඔක්කොම 28000යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට මේක මෙහෙමත් නැතුව අපිට සරල ක්‍රමවේදයකින් තවත් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ
අපි මේ ගත්ත මුදල 100%යි නම් රුපියල් 20000 කියන්නේ 100%යි නම් එයා තව වැඩිපුර ගෙවන්න ඕන 104ක්. එහෙනම් ගෙවිය යුතු සම්පූර්ණ මුල් මුදල කියන එක කොච්චරයිද? 100ට 104යි. එහෙනම් අපි බලමු 20000ට 100ට 104ක් ගුණ කරොත් කීයක් එයිද කියලා. බිංදුවයි මෙතන බිංදු දෙක අපි දාගමු මෙතනින් ගුණ කරන්න කලින් දෙකෙන් ගුණ කරමු. දෙවරක් 4 8යි දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් 1 2යි. හරි. ඒත් sorry. sorry මේක හරි මම මෙන්න මෙතන වැරද්දක් කරලා තියෙනවා මේ බලන්න මේ කලබලීර කරන වැරදි හරි මෙතන 28000යි නෙමෙයි මෙතන එන්න ඕනේ 20800යි කියලා බලන්න එකතු කිරීමේදී වෙච්ච වැරද්ද 20800යි කියලා එන්න ඕනේ හරි ඒක පොඩ බලන්න කල්පනාවෙන් සුළු කරන්න කලබලීර සුළු කරනකොට වරදින්න පුළුවන් හරි ඊළඟට රූපයේ ඇති තොරතුරු අනුව AB සරල රේඛාවේ සමීකරණය සොයන්න. රූපයේ දී ඇති තොරතුරු අනුව AB සරල රේඛාවේ සමීකරණය සොයන්න කියනවා. හරි. මේ සමීකරණය හොයන්න අපිට දීලා තියෙන දේවල් තමයි මෙන්න මේ දෙක සමාන්තරයි. AB සමාන්තරයිලු මෙන්න මේකට. එහෙනම් අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් නම් මේ දෙකේ අනුක්‍රමණ සමානයි. එහෙනම් මේකේ අනුක්‍රමණය සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට මේකේ සමීකරණය දීලා තියෙන y සමානයි 2x ඍණ 3 කියලා. එහෙනම් මේකේ අපිට සමීකරණය හැදෙන්න y සමානයි mx ධන c වලින්නේ. හරි. m කියන්නේ අනුක්‍රමණය. එහෙනම් m කියන්නේ අනුක්‍රමණය. c කියන්නේ අන්තක් ඛණ්ඩය. අන්තක් ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ y අක්ෂය ශ්‍රිතය විසින් ඡේදනය කරන ස්ථානයට. එහෙමනම් මට කියන්න පුළුවන් මොකද්ද? මෙතන y සමානයි mx ධන c ආකාරයේ නම් y සමානයි mx ධන c ආකාරයේ නම් මේ සමාන්තර රේඛා දෙකක් නම් මේකේ අනුක්‍රමය මෙන්න මේ AB රේඛාවේ අනුක්‍රමණය රේඛාවේ m අගේ එහෙම නැත්නම් අනුක්‍රමණය සමාන වෙන්න ඕන මෙන්න මේ අනිත් රේඛාවේ අනුක්‍රමණයට. ඒ නිසා ඒක 2x නිසා මට මේකත් 2x කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ m අගයට තමයි සමාන වෙන්නේ. ඒ නිසා මට මේක කියත හැකි y සමානයි 2x කියලා. AB රේඛාවේ. ඊට පස්සේ මෙන්න මේ අගය මෙන්න මේ c අක්ෂය මෙන්න මෙතන c කියලා කියන්නේ මෙන්න මේ x y අක්ෂය ඡේදනය කරන තැන. ශ්‍රිතය විසින් එහෙම නැත්නම් ප්‍රස්ථාරය විසින් y අක්ෂය ඡේදනය කරන තැන. ඒ නිසා මෙතන ධන 1යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් y සමානයි mx ධන c තමයි අපේ ප්‍රස්ථාර ආකාරය. මොකද මේක සරල රේඛාවක්. එතකොට m වලගේ අපි හොයාගත්තේ කොහොමද? මෙන්න මේ ආකාරයට මේකට සමාන්තරයි කිව්වා. ඒ සමාන්තරයි නම් අපි දන්නවා අනිවාර්යෙන් මේකේ මොකක් වෙන්න ඕනේද? මේක අනිවාර්යයෙන්ම අනුක්‍රමණ සමාන වෙන්න ඕනේ. ඒ නිසා ඒක සහ ඊට පස්සේ c අක්ෂය අපිට මෙන්න මේ රේඛාව ඡේදනය වෙලා තියෙන y අක්ෂයගේ අපිට තියෙනවා. ඒ නිසා ඒකෙන් අපිට ගන්න පුළුවන්. එහෙනම් y සමානයි 2x ධන c කියලා තමයි 2x ධන 1 කියලා අපිට ගන්න පුළුවන්. හරි. හරි. එතකොට මේකේ 14 වෙනි ප්‍රශ්නට අපි යන් 14 වෙනි ප්‍රශ්න තියෙනවා පහත වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් මූල 17යි අගය සොයන්න. මූල 17යි අගය සොයන්න කියලා තියෙනවා. හරි. එහෙනම් මේකේ මූල 17 නෙමෙයි sorry. මූල 73 අගය සොයන්න කියලා. හරි. මූල 73ට ආසන්නම අගය තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් මෙතන අපි මූල 73 අරගත්තොත් මෙන්න මෙතන මැද්දෙන් තමයි මූල 73 අපිට ලියා ගන්න වෙන්නේ. එහෙනම් මේ අගයන් දෙක කොහෙත්ම ඉන්නේ නැහැ. මේ දෙකට ආසන්නම ළඟ අගය තමයි ගන්න ඕනේ. එතකොට මේක 73.96ක් කියන්නේ 73න් අපි අඩු කරොත් මෙතන 0.96ක් තමයි මේකේ අගය එන්නේ. මෙතන 72යි එන 73න් අපි අඩු කරමු 72යි 1.5ක් මෙතනින් එනවා 75ක් කියලා. එහෙනම් 0.75ක්. ඒ නිසා මේකට වඩා මෙන්න මේ අගයට වඩා මේ අගය ළඟයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මූල 73 අගය සමානයි 8.5යි. ඒ කියන්නේ මේක නෙමේ අගය. අපි ගන්න ඊට අදාළ මෙන්න මේ අගය 8.5යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. මම හිතනවා වැඩේ පැහැදිලි කියලා. හරි. මේක හැම අවුරුද්දකම වගේ අහන බොහොම ලස්සන සරල ගානක්.
මෙතන ගන්න පුළුවන් මෙන්න මේකේ සංකල්පය තමයි a ගුණ කිරීම b සමානයි බිඳුව. එතකොට මේක බිඳුව වෙන්න අපි සලකනවා a සමානයි බිඳුව වීම හෝ b සමානයි බිඳුව විය යුතුයි කියන සංකල්පය අපි භාවිතා කරනවා. ඒ කියන්නේ a වලට යම්කිසි a වලට a බලාගේ බිඳුව වුණොත් b වලට ඕනෑම අගයක් ආවත් උත්තරේ බිඳුව වෙන්න පුළුවන්. හරි. b වලට ඕනෑම අගයක් ආවත් b වලට බිඳුව තියදී a වලට කුමන අගයක් ආවත් උත්තරේ බිඳුව වෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙතනත් බලමු. මෙතනත් තියෙන ගුණිතයක්. ඒ ගුණිතයක් තියෙන නිසා මට කියත හැකි x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව. එහෙනම් මට කියත හැකි x සමානයි 4 හෝ x සමානයි ඍණ 1 කියලා. හරි. මෙන්න මේ කියන අවස්ථා දෙකම අපිට ගන්න පුළුවන්. පැහැදිලිවම. හරි. එහෙනම් අපි යමු ඊළඟ කාරණාවට. හරි. එහෙනම් අපි යමු ඊළඟ ගානට. ඔයගොල්ලෝ මේ ගාන මන් ටිකක් ස්ලෝ ඉක්මනට මාරු වෙනකොට ඔයගොල්ලෝ ගාන ලියා ගන්න ඕන නම් පොස් කරලා ලියා ගන්න. හරි. රූපයේ දැක්වෙන AD සමානයි DB සමානයි BC වේ. රූපයේ AD සමානයි DB සමානයි BC වේ. හරි. පාද තුන සමානයි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා DBC කියන මෙන්න මේ කෝණය අංශක 40යි. අපෙන් අහන්නේ BAD මෙන්න මේ කෝණය අගේ සොයන්න කියලා තමයි කියන්නේ. මෙන්න මේක. හරි. අපිට මේක දිහා දැක ගමන් අපිට පේන කාරණාව තමයි මෙන්න මේ සමද්විපාද කියන අවස්ථාව. සමද්විපාද. ඒ කියන්නේ මේක පාදෙත් සමානයි මේ පාදෙත් සමානයි. එහෙනම් ඒ පාද සමානයි නම් ඒ ඉස්සරහා තියෙන කෝණත් සමානයි. මම මේක x කියලා ගන්නම් දැනට. එතකොට මේක පාදේ සමාන නම් මේකත් x වෙනවා. හරි. එතකොට මෙන්න මෙතනදී මට තව කාරණාවක් පේනවා. මෙන්න මේ BD පාදය සහ BC පාදය. එතකොට මෙන්න මේ කෝණ දෙකත් සමාන වෙනවා. එතකොට මට කියත හැකි මෙන්න මේක 40 නිසා මම මේක y කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් මට මෙන්න මේ BDC ත්‍රිකෝණයට මට ලියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර පාදවල ඓක්‍ය 180යි කියන ක්‍රමය ලියන්න පුළුවන්. එහෙනම් මම මෙතන ලිව්වොත් 180 මේ 40 යවන්නේ එහා පැත්තට 180 ඍණ 40 සමානයි 2y. එහෙනම් 2y සමානයි 140යි. බෙදන්න දෙකෙන් දෙකට දෙක කැපෙනවා. y සමානයි අංශක 70යි කියලා එනවා. හරි. මේ අගය 70යි. මේ අගය 70යි. හරි. එහෙනම් මට දැන් ABC කියන ලොකු ත්‍රිකෝණය ලියද හැකි. ABC කියන ලොකු ත්‍රිකෝණය සලකලා ලිව්වොත් බලන්න මේක x ධන ආයි මෙන්න මෙතන බලන්න. මෙතන තියෙනව නේද මෙන්න මෙහෙම සම්පූර්ණ එක. මේ බලන්න. මෙතන තියෙනවා x ධන අංශක 40ක් ධන මෙන්න මෙතන y වල අගය දැන් 70යි කියලා හොයාගත්තා. එහෙනම් 70 සමානයි 180යි. හරි 180. එහෙනම් මට කියත හැකි 2x ධන 110 සමානයි 180යි. මේ දෙකේ ඓක්‍ය 110යි. එහෙනම් මේක එහා පැත්තට යවන්න. 180 ඍණ 110 සමානයි 2x. එහෙනම් 2x සමානයි මෙතනින් එනවා අංශක 70යි කියලා දෙකෙන් බෙදන්න. මට එනවා x වල අගය අංශක 35යි කියලා. එහෙනම් මම මෙතන x කියලා ගත්තේ මෙන්න මේ BAD අගය. එහෙනම් මට කියත හැකි මෙන්න මේ BAD වල කෝණයේ අගය අංශක 35යි කියලා ගන්න පුළුවන්. හරි. මම හිතන්නේ වැඩේ තේරෙන්නේ නැති. මොකද x වල අගය තමයි මම මෙතන ගත්තේ. ඒ නිසා මේක අංශක 35යි. හරි. පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. 2x අපි යමු ඊළඟ ගාන 17 වෙනි ගාන 2x වර්ගයේ ධන 3x ඍණ 5 ත්‍රිපද වාචක ප්‍රකාශනයේ x සාධකයක් නම් ඉතිරි සාධකය සොයන්න. මේක සාධකය හොයන්න අපිට අමුතු ක්‍රමවේදයකට යන්න දෙයක් නැහැ. අපිට මේක හදන්න පුළුවන් විදි දෙකකින්. මොකද අපි මේකේ ගාන හදන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට පුළුවන් සාමාන්‍ය විදිහට මේක සුළු කරලා ඉවරලා ඉතුරු සාධකේ හොයාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපි සාමාන්‍ය සාධක හොයන විදිහට හොයලා ඉවරලා x ඍණ 1 කියන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ කියන්නේ x ඍණ 1 නම් අනිත් එක අනිවාර්යෙන් ax වර්ගයේ ධන b විය යුතුයිනේ. x වර්ගය නෙමෙයි x ධන b විය යුතුයි. එහෙනම් ඒක සමාන වෙනවා මේකට. ධන 3x ඍණ 5. ඔන්න අගයකට සමාන වෙනවා. මොකද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හැදෙන්න නම් අනිවාර්යෙන් ද්විපද ප්‍රකාශනයක්
පද දෙකක් ගුණ වෙන්න ඕනේ. එහෙනම් මෙතන x පදයක් තියෙනවා. අනිවාර්යෙන් තව x පදයක් එන්න ඕනේ. ඒ නිසා මම මේක සුළු කරොත් x වාරයක් ax ධන b ඍණ 1 වාරයක් ax ධන b. හරි. අපි සුළු කරගමු. මෙතනින් එනවා ax වර්ගය ධන ab නෑ ab නෙමෙයි x bx bx ඍණ ax ඍණ b. හරි. මට මේක සුළු කරගන්න පුළුවන් දැන් අපි සුළු කරගමු. මෙතන ax වර්ගය මෙතනින් මට ධන x එකක් එළියට ආවොත් මෙතන b ඍණ a ඍණ b කියලා එනවා. හරි. ඔන්න ඔය අගය නැවත මම සමාන කරගත්තොත් 2x වර්ගය ධන 3x ඍණ 5 කියන එකට මට ගන්න පුළුවන්. බලන්න මේක කෙලින්ම මෙන්න මේ අගයට මේක සමාන කරන්න පුළුවන්. x වර්ගයේ සංගුණකයට අගය සමාන කරගන්න පුළුවන්. ඒ නිසා මට a වල අගය 2යි කියලා ගන්න පුළුවන්. හරි. එහෙම වුණොත් b වල අගය මොකද්ද බලන්න. b වල අගය මොකද්ද කියලා බැලුවොත් මෙන්න මෙතන මෙන්න මේ සම්පූර්ණ අගය තමයි මේ x පදයට සමාන වෙලා තියෙන්නේ. එහෙනම් b වල අගය මට එකපාර ගන්න බෑ. මට ගන්න පුළුවන් මොකද්ද? b ඍණ a වල අගය සමානයි 3යි කියලා. b ඍණ a වල අගය මෙන්න මෙතන x1 x පදයේ සංගුණකයේ b ඍණ a කියලා ඉන්නේ. මෙතන තියෙන x පදයේ සංගුණකය 3. ඒ නිසා ඒක සමාන කරගත්තා. එහෙනම් b ඍණ 2 සමානයි 3යි. මේක යවන්නේ එහා පැත්තට b සමානයි 3 ධන 2යි b සමානයි 5යි කියලා උත්තරේ එනවා. එහෙනම් මට මේකේ අනිත් සාධකයේ ඉතිරි සාධකයේ ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැතුව දැන් මම අනිත් සාධකයේ ගත්තේ ax ධන v කියලා ax ධන b කියලා. එහෙනම් මට උත්තරේ ලියද හැකි a වල අගය 2යි x ධන 5 කියලා. හරි. අන්නක තමයි යන්නේ සාධකය වෙන්නේ. හරි. හරි. අපි යමු ඊළඟ ගානට 18 වෙනි ගාන. ABCD සමාන්තර රාශියේ D සිට AB ට ඇඳි ලම්බය DX වේ. බලන්න ABCD මෙන්න ABCD මගේ සමාන්තර රාශිය D සිට AB ට ඇඳි ලම්බය DX වේ. හරි. ADX වල අගය තමයි අහන්නේ. ADX මෙන්න මේ කෝණයගේ තමයි ඔය අපෙන් අහන්නේ. අපි දන්නවා සමාන්තර රාශියක් නම් සම්මුඛ කෝණ සමානයි. මේක 50ක් නිසා මේක අංශක 50ක් වෙනවා. බොහොම සරල ගානක්. හරි. මෙතන අංශක 50ක් වෙනවා. හරි. එහෙනම් මට ADX ADX ත්‍රිකෝණයට ලිව්වොත් ප්‍රමේය අභ්‍යන්තර කෝණවල එකතුව එහෙනම් මට ලියද හැකි ADX ධන අංශක 50 ධන අංශක 90 සමානයි 180. එහෙනම් 180 ඍණ 130 සමානයි ADX සමානයි 50යි කියලා උත්තරය එනවා. හරි. හරි. එහෙනම් මොනක තමයි සරල කාරණාව. භාජනයක හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන අපිට කියනවා නිල් පාට හා රතු පාට පබුළු 30ක් ඇත. පබුළු 30ක් ඇත. භාජනයෙන් අහමු ලෙසගත් පබුළුවක් නිල් පාට වීමේ සම්භාවිතාව. එහෙනම් තියෙන්නේ මොන පාටද? නිල් පාටයි රතු පාටයි. අපිට කියනවා ඔක්කොම එකතුව 30ක් තියනවලු. මේ දෙකම 30ක් තියනවලු. නිල් පාට එකක් වීමේ සම්භාවිතාව. නිල් පාට එකක් වීම 5න් 3යිලු. නිල් පාට ගැනීමේ සම්භාවිතාව. එහෙනම් 30න් කොච්චරද? 5න් 3ක් නේද මේ කියන්නේ. එහෙනම් 30න් 5න් 3ක් කියන අපි ගුණ කරොත් එතනින් 1යි මෙතනට 5යි මෙතනට 6යි. එහෙනම් 18යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. නිල් පාට පබුළු 18ක් තියෙනවා. හරි. ඊළඟට 20 වෙනි ප්‍රශ්න බලන්න. 20 වෙනි ප්‍රශ්නේ අරය 7 සෙන්ටිමීටර වන වෘත්තයක පරිධිය සෙන්ටිමීටර 44කි. අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක පරිධිය සෙන්ටිමීටර 44කි. රූපයේ දී ඇති මිනුම් අණුව අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. එතකොට මෙන්න මේකේ පරිධිය අපිට දීලා තියෙනවා 44යි කියලා. හරි. මේක 7යි නම් මේ කොටස 7යි සෙන්ටිමීටර. මේක 7යි නම් මේක 7යි සෙන්ටිමීටර. එතකොට
මේක මේ පැත්ත සම්පූර්ණයෙන් 14යි නම් මේ පැත්තත් 14යි මේ පැත්ත 7යි සෙන්ටිමීටර. එහෙනම් මට කියන්න පුළුවන් මට මේකේ අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ මෙන්න මේක මෙහෙම ගියා මෙහෙම ගියා මෙන්න මෙහෙම ඔන්න ඔය කොටසනේ. එහෙනම් මට කියද හැකි 7 ධන 44 ධන 14 ධන 7 ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එහෙනම් මේක සුළු කරගත්තාම 14යි 14යි 28යි 28ට 44ක් එකතු වෙන්න ඕන. එහෙනම් 2යි 4යි 2යි 6යි 6යි 7යි 72යි සෙන්ටිමීටර් කියලා එනවා. හරි. එහෙනම් මේ ගාන වැරදි. මේ ගාන වැරදි. මෙතන අපි කරපු ලොකුම වරද දැක්කද? ඒ කියන්නේ අපිට ගානක් වරදින්න පුළුවන් ක්‍රමවේදයක්. මම හැදුවත් ඔයගොල්ලෝ හැදුවත් මේක අවස්ථාවේදී වරදින්න පුළුවන් එක අවස්ථාවක් තමයි මේක. අපි හිතනවා අපි ගාන හැදුවා හරියටම හරි කියලා. ප්‍රශ්නේ උනේ වෘත්තයේ පරිධිය 44ක් කියපු එක. වෘත්තයේ පරිධිය තමයි 44. වෘත්තයේ පරිධිය කියන්නේ මෙන්න මේ වෘත්තයක් ඇඳනනම් මෙන්න මේ සම්පූර්ණ එකේ පරිධිය තමයි 44 වෙන්නේ. මෙන්න මේක නෙමෙයි. හරි. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයෙන් 4න් එකක්. එහෙනම් අපිට EC වලගේ ගන්න පුළුවන් 44 බෙදන්න වෙනවා 4. එහෙනම් 11යි. එහෙනම් මෙතනගේ සෙන්ටිමීටර 11යි. හරි. අපි ගානක් හදද්දී බොහොම කල්පනාවෙන් සුළු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වරදින්න පුළුවන්. එහෙනම් මට මේකේ පරිමිතිය ගන්න පුළුවන්. පරිමිතිය සමානයි 7 ධන මෙතනින් ගත්තා මෙතනට ආව 7යි මෙතනින් ගියා 14යි ධන 14 ධන 11යි. එහෙනම් මෙතනින් එනවා 14යි 28යි 28යි අඳුරු කළ කොටසේ පරිමිතියනේ. එතකොට මෙතනින් එනවා 7යි 7යි 14යි 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 28යි 28යි 11යි කියන්නේ 39යි 39යි සෙන්ටිමීටර කියලා. හරි. 39 සෙන්ටිමීටර කියලා එනවා. හරි. ඊළඟට මිනිසෙකු ඒකාකාර වේගයෙන් තම යතුරු පැදියෙන් නිවසේ සිට එන්නම් මෙන්න නිවසේ සිට කිලෝමීටර් 2ක් දුරින් වූ කාර්යාලයට කිලෝමීටර් 2යි. එහෙනම් කිලෝමීටර් 2ක් දුරින් වූ කාර්යාලයට මිනිත්තු 5ක් ගත වේ. එහෙනම් මිනිත්තු 5ක් ගත විය. ඌ ගමන් කළ වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. පැයට කිලෝමීටර වලින්. එහෙනම් අපි වේගය සමානයි අපි දන්නවා දුර බෙදීම කාලය තමයි සමීකරණය. එහෙනම් දුර කිලෝමීටර වෙන්න ඕනේ. පැය කාලයෙන් වෙන්න ඕන. කාලය පැය වලින් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට පැයට කිලෝමීටර වලින් උත්තරේ. එහෙනම් මෙයා ගියේ කිලෝමීටර 2ක්. හරි. ඒක අවුලක් නැහැ. එහෙනම් මිනිත්තු අපිට මිනිත්තු 5යි දීලා තියෙන්නේ. මිනිත්තු 5ක් කියන්නේ පැය වලින් නම් පැය මිනිත්තු 60ක් පැය 1යි. මිනිත්තු 60ක් පැය 1යි. එහෙනම් මට ගන්න පුළුවන් මිනිත්තු 5ක් කියන්නේ 5 බෙදීම 60යි. ඒ කියන්නේ 12න් 1යි. හරි මේක සුළු කරලා තමයි 12න් 1යි. එහෙනම් මෙතනින් එනවා 12 මේක යවන්න සුළු කරා නම් අපිට එනවා මේක සුළු කරලා බලන්න ඕගොල්ලන්ට පුළුවන් මේක සුළු කරන්න මෙන්න මෙහෙම 2 බෙදීම 12න් 1 මේ කියන්නේ 2 බෙදීම 12න් 1 ඊට පස්සේ 2 ගුණ කිරීම 12 යට 1 මෙතන යට 1 තියෙන්නේ අපිට 24යි කියලා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ 24යි පැයට කිලෝමීටර්. හරි ওই විදිහට අපිට මේක සුළු කරගන්න පුළුවන්. හරි එහෙනම් ABCD ත්‍රපීසියමේ වර්ගඵලය 66යි සෙන්ටිමීටර නම් ABCD ත්‍රපීසියමේ වර්ගඵලය 66යි සෙන්ටිමීටර නම් AD වල දිග අහනවා. එහෙනම් ත්‍රපීසියමක වර්ගඵල වෙන සූත්‍රය සමානයි ත්‍රපීසියමේ වර්ග සමාන්තර පාද දෙක. මේ තියෙන සමාන්තර පාද දෙක එකතුව. සමාන්තර පාද දෙක එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව සමාන්තර පාද දෙකේ එකතුව
බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. හරි. මේකේ ත්‍රපීසියමේ වර්ගඵලය 66යි. හරි. මේක 9 ධන 13 බෙදීම 2 ලම්බ උස AD දන්නේ නැහැ. ඒ නිසා මම මේක සුළු කරගත්තොත් 66 සමානයි මෙතනින් එනවා 22ක්. 22 බෙදීම 2ක් වැඩි කිරීම AD. එහෙනම් මේ පැත්තට කැපෙනවා 11යි. එහෙනම් 66 සමානයි 11යි AD. 11න් බෙදන්න 11න් බෙදන්න 11ට 11 කැපෙනවා. එහෙනම් AD සමානයි 3යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. සොරි 3යි නෙමෙයි 6යි. මෙතන 6යි. ඔව් 6 සෙන්ටිමීටර. 6 11 විතරම 6 සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. හරි. අපි අන්තිම ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න 25 ප්‍රධාන 25 අවසාන තුනට ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි බලමු. පහත එක් එක් චතුරස්‍රවලදී දී ඇති තොරතුරු අනුව සමාන්තර ආශ්‍රය තෝරා යටි නිරක් අඳින්න. සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රයක් වෙන්න නම් සම්මුඛ පාද සමාන වෙන්න ඕන. හරි. සම්මුඛ පාද සමාන වෙන්න ඕන. හරි. සම්මුඛ පාද සමාන වෙන්න ඕන. හරි. මේක එකක් කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට සම්මුඛ පාද සමානයි කියලා මේකේ නැහැ. සමාන්තරයි කියලා විතරයි තියෙන්නේ. නිසා මේක ගන්න බෑ. අපිට ඊළඟට ගන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියලා මේක කොහෙවත් නැති නිසා සම්මුඛ පාද සමානයි කියලාත් නැහැ. හරි. ඒ නිසා අපිට ගන්න වෙන මෙතන සමාන්තර ආශ්‍රයක විශේෂ ලක්ෂණයක් තමයි විකර්ණ සමච්ඡේදනය වෙනවා. විකර්ණ සමච්ඡේදනය වෙනවා. බලන්න මේක සමානව ඡේදනය වෙලා වෙන් වෙලා තියෙනවා. එතකොට මේ විකර්ණ දෙක සමානව වෙන් වෙලා ඡේදනය වෙලා තියෙන නිසා අපිට මේකත් ගන්න පුළුවන්. හරි. මේක අපිට ගන්න බෑ. මොකද මේකේ කිසිම සම්බන්ධයක් නැහැ අපිට පේන්න. හරි. නිසා ටික තමයි අපිට ඔක ගන්න වෙන්නේ. 1 සහ 3. ABC ත්‍රිකෝණයේ BC පාදයේ D තෙක් දික් කර ඇත. ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර ඇත. ABC පාදය බලන්න මෙන්න ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර ඇත. ABC හා ABC හා BAC හා ABC හි සමච්ඡේදකය බිඳුවේදී හමු වේ. හරි. සමච්ඡේදක බිඳුවේදී හමු වෙනවා. හරි. ACD 140ක් නම් ACD 140ක් නම් AOB වල අගය හොයන්නලු. හරි. AOB වල අගය හොයන්නලු. හරි. මට කියත හැකි මෙන්න මෙහෙම සරල කාරණාවක් අපිට මේ දීලා තියෙන දත්තත් එක්ක මෙන්න මේ දෙක එකතුව 140ට සමානයි. හරි. එහෙනම් මට කියත හැකි 2A ධන 2B සමානයි අංශක 140යි. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරි. ඔය ගහන්නේ මේකනේ. හරි. එහෙනම් මට මෙන්න මෙහෙම සම්බන්ධයක් හදාගන්න හැකි. මේකෙන් දෙකක් එළියට ගත්තොත් A ධන B සමානයි 140යි. මේක බෙදන්න දෙකෙන් මේකට මේක වෙනවා A ධන B සමානයි අංශක 70යි කියලා එනවා. හරි. මෙතන A ධන B නේ 70. එහෙනම් මට කියත හැකි මෙන්න මේ AOB ත්‍රිකෝණේ මෙතන AOB ත්‍රිකෝණය සැලකුවොත් මට කියත හැකි A ධන B ධන AOB මේකයි AOB සමාන වෙනවා 180ට අංශක 180ට. එහෙනම් A ධන B කියන එක අංශක 70යි නම් AOB සමානයි 180යි මේක යවන්නේ එහා පැත්තට. AOB සමානයි 180 ඍණ 70 මම ලියත හැකි AOB කෝණය සමානයි අංශක 110යි කියලා. හරි. අංශක 110යි කියලා ලස්සනට ගන්න පුළුවන්. හරි. අන්තිම ප්‍රශ්නේ මේ කියනවා ABC ත්‍රිකෝණයේ Aට හා Bට සමතුලින් ත්‍රිකෝණයේ Aට හා Bට සමතුලින්. ඒ කියන්නේ මේ දෙන්නට සමතුලින් කියන්නේ අනිවාර්යෙන් ලම්බ සමච්ඡේදකය. හරි. සමතුලින් AC මත පිහිටන ලක්ෂ්‍ය සොයා ගැනීමට අවශ්‍ය දල P ලකුණු කරන. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ A ලක්ෂයේ කව කට්ටේ තුඩ තියලා භාගයට වැඩි දුරක් අරගෙන මෙන්න මෙහෙම මේ පැත්තට ඡේදනය කරන්න. ඊට පස්සේ මේ පැත්තට ඡේදනය කරන්න. මෙතනින් තියලා
මේකේ මේ පැත්ත ඡේදනය කරන්න. හරි. ඊට පස්සේ මේකේ මේ පැත්ත ඡේදනය කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේ දෙක යා කරලා මේකේ හරියටම මැද්ද ගන්න. මේක ලම්බ සමච්ඡේදකේ එහෙම ලම්බකව සමච්ඡේදනය වෙනවා. හරි. ඔන්නක තමයි කාරණාව. එතකොට අපි මෙන්න මේ විදිහට ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්නා. හරි. ඔයගලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියපු එකයි උත්තර නොලියපු එකයි දෙකම මම දාලා තියන්නම් ඕගොල්ලෝගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් එකෙන් ඩවුන්ලෝඩ් කරලා උත්තර ලියන්න. හරි. හරි. අපි හම්බෙමු ඊළඟ කොටසේ.